අදත් මම දවසේ කතාව කියන්න හදන්නේ. ඉතින් අද වෙනද වගේ එළියට යන්න බැරි වුණා. ඒ නිසා අද ගෙදර ඉඳන්ම තමයි දවසේ කතාව කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අද මගේ කතාවේ මූලික තේමාව වෙලා තිබෙන්නේ ඊයේදී රහස් පොලිසිය මගින් විශේෂිත පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. ඉතින් ඒ පුද්ගලයා තමයි නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති පිල්ලයාන්. ශිවන සතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ව රහස් පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත්තා. ඉතින් ඒ අත්අඩංගුවට ගැනීමට මූලික හේතුව වශයෙන් උනේ ඔහු මීට පෙර සිදු කර ලද බරපතල පැහැරගෙන යෑමේ සිද්ධියක්. ඉතින් සාමාන්‍ය පුජ්‍යලයක් නෙමෙයි ඔහු පැහැරගෙන ගිහිලා තිබුණේ නැගෙනහිර පළාත් විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමණියම් රවීන්ද්‍රනාත් කියන ඒ මහාචාර්යවරයාව පැහැරගෙන ගිහිල්ලා අතුරුදහන් කරා. ඉතින් මෙන්න මේ සිද්ධිය සිද්ධ වුණේ 2006 දෙසැම්බර් මාස 15 වෙනිදා. ඉතින් මේ සිද්ධිය සිද්ධ වෙලා කාලයකට පස්සේ තමයි මේ ආකාරයට පිල්ලයන්ව අත්අඩංගුවට ගැනීමට ඊයේ රහස් පොලිසිය සමත් වුණේ. ඉතින් විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුතු දෙයක් තමයි මේ රහස් පොලිස් කණ්ඩායම මේ 2006 සිට මේ සිද්ධිය පිළිබඳව විවිධ ආකාරයේ පරීක්ෂණ පැවැත්වුවා. ඉතින් මොකද මේ පැහැරගෙන යාම සිද්ධ කරේ කොහොමද, කොයි ආකාරයටද, ඒකට සම්බන්ධ වූ පුද්ගලයෝ කවුද, මෙන්න මේ කියන කරුණු කාරණා පිළිබඳව රහස් පොලිසිය පරීක්ෂණ පැවැත්වුවා. ඉතින් මේ පරීක්ෂණ පැවැත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ආකාරයට පිල්ලයන්ව අත්අඩංගුවට ගැනීමට ඊයේ රහස් පොලිසිය සමත් වුණේ. මොකද මෙහිදී තවත් දෙයක් ප්‍රකාශ කරන්න ඕනේ. ඔය කොළඹ 7 විජේරාම මාවතේ තිබෙනවා විද්‍යාභිවර්ධන සංගම් ශාලාවක් කියලා එකක්. ඔබ කවුරුත් දන්නව ඇති ඉතින්. අන්න එම ස්ථානයේ යම්කිසි උත්සවයකට ගොස් ආපසු නිවස බලා එමින් සිටියදී තමයි මේ මහාචාර්යවරයාව කොළඹදී මේ ආකාරයේ පැහැරගෙන යාමට ලක් වුණේ. මොකද ඔහුගේ නිවස පිහිටා තිබුණේ දෙහිවල. ඉතින් මේ දෙහිවල නිවස බලා එමින් සිටියදී තමයි 2006 දෙසැම්බර් මාස 15 වෙනිදා පස්වරු 2:45ට පමණ තමයි මේ පැහැරගෙන යාම සිද්ධ කළ තුනේ. දැන් මේ මහාචාර්යවරයාව පැහැරගෙන යාමටත් යම්කිසි කරුණු කාරණා කිහිපයක් බලපෑවා. ඒ තමයි ඔය මේ නැගෙනහිර පළාත් විශ්වවිද්‍යාලයේ කලාපීඨයේ හිටපු එවකට හිටපු පීඨාධිපති කේ බාල සුකුමාර් කියන මහාචාර්යවරයාව 2006 සැප්තැම්බර් මාස 30 වෙනිදා පැහැරගෙන යාමට ලක් වුණා. අපි විශ්වාස කරන හැටියට ඒකත් සිද්ධ කළා තිබෙන්නේ ඔය කියන පිල්ලයන් කල්ලිය තමයි මේ සිද්ධ කළා තින්නේ. දැන් මේ පැහැරගෙන යාම සිද්ධ වුණාට පස්සේ ඊට පසුව මේ කියන රවීන්ද්‍රනාත් කියන මහාචාර්යවරයාටත් තර්ජන ගර්ජන එල්ලවලා තිනෝ වහාම Tamanට සිය දූරෙන් ඉවත් වෙන්න කියලා, ඉල්ලාස් වෙන්න කියලා. ඉතින් ඒකට බිය වූ මේ මහාචාර්යවරයා ඉතින් ඉල්ලා අස්වීම ලිපිය විශ්වවිද්‍යාල කොමිසම් සභාවේ එවකට හිටපු සභාපති ගාමිණී සමරනායකට මහතාට ලබලා දුල තුන. නමුත් ඔහු බාරගෙන තිබුණේ නැහැ. මොකද මේ රවීන්ද්‍රනාත් කියන ඒ මහාචාර්යවරයා මේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ බොහොම හොඳ මහත්තයා කෙනෙක්. මොකද රටට ලොකු සේවයක් කළ හැකි කෙනෙක්. ඒ නිසා එවැනි අයෙක් ඉල්ලා අසුනොත් ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයේ විශාල බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වුණා. ඉතින් ඒ හින්දා විශ්වවිද්‍යාල කොමිසම් සභාවක් යම් ඉල්ලීමක් කළා තිබුණා. ඔබ තවදුරටත් ඔය තුලිය රැඳී සිටින්න, ඔබට තර්ජන ගර්ජන තියෙනවා නම් අවශ්‍ය ආරක්ෂාවක් දෙන්නම්. ඒ විතරක් නෙමේ, ඔබට මඩකලපුවේ ඉන්න බැරි නම්, ඒ කියන්නේ නැගෙනහිර පළාතේ මඩකලපුවේ විශ්වවිද්‍යාලයේ තියෙන ඉතින් නැගෙනහිර පළාතින් නම් ඔබ කොළඹට එන්න, කොළඹ ඇහිලා ඉන්න වැඩ කටයුතු කර. ඉතින් ඒ අනුව කොළඹට ඇහිලා කොළඹ දෙහිවල නිවසේ සිටියදී තමයි ඔය පැහැරගෙන යාමට ලක් වුණේ. ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් පවුලේ අය දෙහිවල පොලිසියටත් පැමිණිල්ලක් කරලා තිබුණා. ඉතින් එහි පැමිණිලි අංකය පවා CIB ඇලයිරක් 2 ඇලයිරක් 225 ඇලයිරක් 260 කියන පැමිණිල්ලවත්. ඉතින් මේ පැමිණිල්ල පිළිබඳව පොලිසියට විධිමත් පරීක්ෂණයක් කිරීමේ යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් මතුවන නිසා ඒ කාලේ ඊට පස්සේ ඔක රහස් පොලිසියට යොමු කළා තුණා. රහස් පොලිසියත් ඉතින් ඔක ඇදි තමයි තිබුණේ. ඊට හේතුව තමයි මොකද මහින්ද රාජපක්ෂගේ පාලනය, ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ, ඊළඟට රනිල් වික්‍රමසිංහ. දැන් මේ සියලු කාල පරිච්ඡේදයන් තුල පිල්ලයන් කියන්නේ ඒ ආණ්ඩුවල ඔහු බලවත් චරිතයක්. ඉතින් ඔහුට දේශපාලන අනුග්‍රහය තුණා, රැකවරණය තුණා. ඒ නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය හෝ ලොකු උනන්දුවක් දැක්ුවේ නැහැ. නමුත් මේ
අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවක් බලයට පත් වුණාට පස්සේ මෙන්න මේ සිද්ධිය පිළිබඳ විධිමත් විමර්ශනයක් කරා. ඒ විධිමත් විමර්ශනයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ සිදුවීමට ඍජු වශයෙන් සහ වක්‍රව කියන කොයි ආකාරයෙන් බැලුවත් මේ කියන පිල්ලියාන් මේකට සම්බන්ධයි කියලා හෙළි වුණා. ඔහු ඇතුළු ඔහුගේ කල්ලියක්. ඉතින් ඒ අනුව තමයි මේ පරීක්ෂණවල හෙළි වූ ප්‍රතිඵල ඒ පරීක්ෂණවල හෙළි වූ කරුණු කාරණා මත තමයි රහස් පොලිසිය විසින් ඊයේ ওই පිල්ලියාන්ව අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. ඉතින් මෙවැනි ආණ්ඩුවක් බලයට පත් වුණු හින්දා තමයි ඒකවත් අඩුතරමින් සිද්ධ වුණේ. එහෙම නැත්නම් 2006 සිදු වූ අපරාධයක් මේ 2025 වෙනකන් අවුරුදු 15කට ආසන්න කාලයක් ඒක ඒ ආකාරයෙන්ම පොළොවෙන් වැළලී ගොස් තිබුණු අපරාධයක්. ඒක කොහොම හරි ඉතින් මතු පිටට ගැනීමට මේ ගත් උත්සාහය එක් පැත්තකින් බොහොම හොඳ දෙයක් ලෙස තමයි අපිට සැලකීමට හැකියාව ලැබෙන්නේ. මොකද අපි දන්නවා මේ පිල්ලියාන් කියන්නේ LTT සංවිධානයේ දීර්ඝ කාලයක් වැඩ කටයුතු කර පුජ්‍යලෙක්. ඉතින් ඔහු එහි ඉඳලා ඊට පස්සේ LTT එක කඩාගෙන ඇහිල්ලා ඊට පස්සේ ආණ්ඩුවට හේතු වෙලා ඉතින් ආණ්ඩුව තුල වුණත් ප්‍රජාතන්ත්‍රවාදී විදියට පාර්ලිමේන්තු ක්‍රමවේදයෙන් ඒ අවශ්‍ය දේශපාලන ව්‍යුහය තුල වැඩ කටයුතු කිරීමේ කිසිදු බාධාවක් ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. නමුත් ඔහු එතන හිටමුණු කරේ සන්නද්ධ අරගලයේ ක්‍රියාවලියක් තමයි ඒ තුලත් දිස් කරේ. දේශපාලන භූමිය තුල ප්‍රසිද්ධ දේශපාලන ප්‍රසිද්ධ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය නියැලෙනවා කියන මතු පිටට පෙන්නමින් ඒ මහින්ද රාජපක්ෂලා ගෝඨාභය රාජපක්ෂලා සහ රනිල් වික්‍රමසිංහලා ඒ බලපුලුවන් කාරුණු සමග වැඩ කටයුතු කරමින් ගනුදෙනු කරමින් හිතවත්කම් පවත්වමින් දේශපාලන සබඳතා පවත්වමින් හැබැයි සන්නද්ධ ක්‍රියාවලියකුත් පිටුපස සෙවණැල්ල පිටුපස්සෙන් ගිය අතිරේ පිටුපස සිද්ධ වුණා. ඉතින් ඒ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ওই 2006 ওই සිදුවීම පවා සිදුවීමට එක් පැත්තකින් පාදක වුණේ. මොකද 2006 වෙනකොට මහින්ද රාජපක්ෂ බලයේ හිටි ජනාධිපති ඔහු අවංක නායකයෙක් වශයෙන් හිටියා නම් ඔහුට හැකියාව තිබුණා මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වලා ඊට වගකුත්තේ කවුද පිල්ලියාන්ද ඒක ප්‍රශ්නයක් නෑ. ඌ අත්අඩංගුවට ගැනීමේ හැකියාවද. නමුත් ඒකක් කරේ නෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ අතර තුන දේශපාලන සබඳතා හේතු කොටගෙන තමයි සිද්ධ වුනේ. මොකද විශේෂයෙන් තව දෙයක් තමයි ওই 2005 දී දෙසැම්බර් මාසේ 25 වෙනිදා ওই මඩකලපුවේ සාන්ත මේරි දේවස්ථානයේදී ඒ දේවස්ථානයට ගිහිල්ලා තුනා පුද පූජාවක් පැවැත්වීම සඳහා ද්‍රවිඩ එක්සත් දෙමළ ජාතික සංවිධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරාජසිංහ. ඉතින් ඔහු ඒ දේවස්ථානයේ තුලදී වෙඩි තබා ඝාතනය කරා. ඉතින් ඒක සිද්ධ කරෙත් කවුරුවත් නෙමෙයි ඔය පිල්ලියන් තමයි කරේ. ඉතින් ඒ සිදුවීමටවත් අඩුතරමින් මහින්ද රාජපක්ෂලා ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. පියවරක් ගත්තේ නැහැ. ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා ඔහු අත්අඩංගුවට ගැනීමට. නමුත් ඔහුව පවා අත්අඩංගුවට ගත්තේ 2015 ඔක්තෝබර් මාස 9 වෙනිදා යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මෛත්‍රීපාල සිරිසේනලාගේ මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ. ඉතින් ඒ ඇහිල්ලත් ඔහු අවුරුදු 5කට වඩා ඒ සිද්ධියට පවා ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටිය මඩකලපුවේ. ඉතින් ඊට පස්සේ ඔහු රක්ෂිත බන්ධනාගාරයෙන් නිදහස් වීම පවා සිද්ධ වුණේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වුණාට පස්සේ 2020 නොවැම්බර් මාසේ 24 වෙනිදා. ඉතින් ඊට ඒ විතරක් නේ ඒ නඩුව පවා අන්තිමට 2021 ජනවාරි මාස 11 වෙනිදා නීතිපතිවරයා විසින් ඉල්ලාස් කරගත්තා. දැන් ඒ තරම් ඒගොල්ලන්ට ඒ මිනී මරලා ඒ වගේ අපරාධ කළා අන්තිමට නඩු පවරලා නඩුවත් ඉල්ලාස් කරගන්න තත්ත්වයට පත් වුණා ඒ ආණ්ඩුව. ඉතින් ඒගොල්ලන්ට ඒ විදිහට තමයි වැඩ කටයුතු කරේ. මොකද අපි දන්නවා ඔය සිද්ධියට මඩකලපුව රක්ෂිත බන්ධනාගාරගතව සිටියේදී තමයි අර පාස්කු බෝම්බ ප්‍රහාරය පවා මේ පුද්ගලයා සැලසුම් කර ඇති බවට තවත් පාර්ශවයක් සමග සහරණල්ලගේ පාර්ශවයේ අයෙක් සමග සැලසුම් කර බවට අර මේ අසාත් මවුලානා කියන ඔහුගේ පුද්ගලික මාධ්‍ය ලේකම් වශයෙන් සිටි පුද්ගලයා බ්‍රිතාන්‍යයේ චැනල් පෝ නාලිකාවට පවා ප්‍රකාශයක් කරා. ඉතින් ඒකෙන් පවා අපිට යම්කිසි සැකයක් ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් මේගොල්ලෝ මේ LTT සන්නද්ධ අරගලයේ තුල හිටියත් ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී කියලා දේශපාලන ව්‍යුහයට ප්‍රවිෂ්ඨ වුණත් හැබැයි ඔහු ඒ තුල කටයුතු කර ඇති බවක් නම් අපිට පෙන්눔 කෙරෙන්නේ නැහැ. මොකද ඒ තුලත් අර පැරණි සන්නද්ධ අරගලයේ සන්නද්ධ ව්‍යාපාරයේ ආයුධ සන්නද්ධ අතදිව තමයි ඒ දේශපාලනීය සහ සන්නද්ධ අරගලයේ කියන දෙපැත්තම එක ආකාරයට මෙහෙවීමක් කළා තිනවා. ඉතින් ඒ නිසා තමයි ජෝසප් පරාජසිංහ මහින්ද LTT කාලේ තිබුණා. ඊට පස්සේ LTT එකෙන් මිදලා ආවා. මහින්දලා ළඟට සිටුණා. ඉතින් ඊට පස්සේ ජෝසප් පරාජසිංහ මැරුණා. ඊට පස්සේ ওই නැගිනිර පළාත් මේ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය රවීන්ද්‍රනාත්ව පැහැරගෙන ගිහිල්ලා අතුරුදහන් කරා. ඊට පස්සේ මේ ඒ විශ්වවිද්‍යාලයේ කලාපීඨයේ හිටපු උපකුලපති බීටාධිපති කේ බාලසුක්‍ර කුමාරව පැහැරගෙන. දැන් මේ විදියට ක්‍රියාවලියන් ක්‍රීපයක්ම සිද්ධ කරලා තිනවා. පාස්කු වලට. ඉතින් එහෙම බලනකොට මේ පිල්ලයන්ලා කියන්නේ
අපිට කිසිසේත් ඔවුන් මේ ප්‍රසිද්ධ දේශපාලන ප්‍රවිෂ්ට වෙලා හෝ ඔවුන් නිසි මඟ යයි කියලා අපිට විශ්වාස කිරීමේ හැකියාවක් නැහැ. මොකද මේගොල්ලන්ගේ මේ කියන ක්‍රියාදාමයන් දෙස බලන විට නිතරම තියෙන්නේ ඒගොල්ලෝ විශ්වාසය තබලා තියෙන එක් පැත්තකින් මේ සන්නද්ධ අරගලය ආයුධය පිළිබඳ කියන එක තමයි තියෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ අවස්ථාවේ හෝ මේ පුජ්‍යලෝ මේ ආකාරයට අත්අඩංගුවටගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට මේ ආණ්ඩුව හෝ පියවර ගැනීම ඒ වෙනුවෙන් බැඳී සිටීම ඉතාමත් වැදගත්. ඒ විතරක් නෙමෙයි දැන් මේ සිද්ධිය හරහා ඊළඟට අපි ඉස්මතු කර ගත යුතු මේ පුද්ගලයාගේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරය කොයි ආකාරයට දියත් කරේ කොයි ආකාරයට දායකත්වයේ සැබී අසත් මෞලානා ප්‍රකාශ කරා මේ පුද්ගලයාත් යම් සම්බන්ධයක් තියෙනවා කියලා. එහෙමනම් ඒ සම්බන්ධය පවා මේ හරහා එළිදරව් කර ගැනීම ඉතාම වැදගත්. මොකද දැන් අප්‍රේල් 21 එළබෙන එදාට අවුරුදු 6ක් වෙන පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා. ඉතින් ඒ නිසා ඒක නිසා මේ අවස්ථාවේ ඒ සම්බන්ධෙනුත් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ඒ කරුණුත් අනාවරණය කරගන්න ඕනේ. එතකොට තමයි මේකේ තියෙන්නේ මේ සියලුම අපරාධවල සුල මුල හොයාගැනීමේ යම්කිසි ක්‍රියාදාමයකට යන්න ඕනේ. එතකොට තමයි වැදගත් වෙන්නේ මේ අපරාධකාරයන් කොහොමවත් ගැලවී යෑමට කිසි ආකාරයේ ඉඩක් ලබා නොදිය යුතුයි කියන එක තමයි අපගේ මූලික අදහස බවට පත් වී තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳවත් ඔබගේ අදහස යොමු කරන්න, කමෙන්ට්ස් කරන්න. ඒ වගේම අපේ මේ channel එක subscribe කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ඉතින් හෙටත් තව දවසේ කතාවේ හම්බෙමු. ජය වේවා.